පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අපි හැම කෙනෙක්ම සල්ලි එහෙම නැත්නම් බලය තනතුරු මේ කියන දේවල් හොයාගෙන අපි කවුරුත් කවදාවත් ඇත්තටම සැනසීමෙන් නින්දට කිප දවසක් හරි අඩුයි අපේ ජීවිතේ. අපි හැමෝම හැමනිතරම උත්සාහ කරන්නේ අද දවසේ අපි සූදානම් වෙනවා හෙට දවස වෙනුවෙන්. හෙට දවසේ මොකද්ද කරන්න කියන දේ වෙනුවෙන්. හෙට උදේ අපි සූදානම් වෙනවා හෙට දවල් දවස වෙනුවෙන්. හෙට දවල් සූදානම් වෙනවා හෙට හවස් වරුව වෙනුවෙන්. හෙට හවස් වරුව අපි සූදානම් වෙනවා හෙට රාත්‍රිය කොහොමද ගත කරන්න කියලා. ඊට පස්සේ රාත්‍රියේ මොකද්ද කරන්නේ? පහවදා වෙනුවෙන් අපි සූදානම් වෙනවා. හැම නිතරම අපි හැමෝම ලොකු තරගයකට අහු වෙලා මේ තරගෙන් දිනන්නේ කොහොමද කියන දේ විතරක් අපි ඔළුවේ තියාගෙන මේ මොහොතේ අපි ගෙවන මේ ජීවිතය මේ මොහොතේ අපිට තියෙන සැනසීම කියන දේවල් අපි හැම කෙනෙක්ම අතහැරගෙන ඉන්නව නේද? පොඩ්ඩක් කල්පනා කරන්න මේ ලෝකේ ওই විදිහට අපි සාර්ථකයි කියන අපි සාර්ථක පුද්ගලෙක් විතර අපේ ජීවිතේ වීරයෙක් බවට පත් කරගෙන ඉන්න චරිතයක් පුළුවන් නම් මුණ ගැහෙන්න චරිතයක් එක කතා කරන්න. ඒ පුද්ගලයෝ ඒගොල්ලෝ හොයපු සැනසීම ඒගොල්ලෝ හොයපු ජීවිතය මේ වෙනකොට ළඟා කරගෙන ඉන්නවද? එහෙම නැත්නම් ඒගොල්ලෝ මිනිස්සු විදිහට ඒගොල්ලොන්ගේ ආත්ම තෘප්තියක් ඒගොල්ලෝ ලබනවද? එහෙමත් නැත්නම් මේ ලෝකෙ මිනිස්සුන්ට ඕන විදිහට ඒගොල්ලෝ තවදුරටත් මේ සිස්ටම් එක රන් කරන්න එයාලගේ ආත්මය යටපත් කරගෙන ඉන්නවද කියන එක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඇත්තටම මේගොල්ලෝ මේ විදිහට හොයන සැනසීම සතුට මේ කියන දේවල් ඔක්කොම ටික මෙයාලා මේ හොයන දේවල් තුළ තියෙනවද? ඇයි මේ කිසිම කෙනෙක් ආයෙමත් එයාලේ බලාපොරොත්තු වෙන ජීවිතවලට ආයෙමත් ඇතුළු වෙන්නේ